ඉතින් අද විඩියෝදී කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ ඇටෙන්ඩන්ස් මාක් කරන සිස්ටම් එකක් කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් එහෙනම් අපි මේකේ රිවිව් එක බලමු. මුලින්ම log attendance කියලා ක්ලික් කරනවා. ඊට පස්සේ මේකේ මම ස්ටුඩන්ට් නේම් එකක් මෙන්ෂන් කරනවා. හරි. ස්ටුඩන්ට් නේම් එක මෙන්ෂන් කරලා පස්සේ ඒගොල්ලෝ අපේ ටයිම් එකත් එක්ක මෙතන ඇටෙන්ඩන්ස් මාක් කරනවා සිස්ටම් එකේ ඔටෝම. ඉතින් එහෙනම් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ සිස්ටම් එක මම හදන්න පාවිච්චි කරන්නේ Google Sheet ලගේ app script කියන method එක use කරලා තමයි මම මේක නිර්මාණය කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ app script වලින් මීට කලින් මම වීඩියෝ එකේ අරන් ආවා කොහොමද අපි birthday remind එකක් අපි සිස්ටම් එක හදන්නේ කියලා. ඉතින් අද වීඩියෝ දරන් එන්නේ මේක නෙමෙයි. අද වීඩියෝ දරන් එන්නේ attendance mark කරන සිස්ටම් එකක්. ඉතින් මම මේක beginner කෙනෙක්ට වුණත් තේරෙන විදිහට තමයි මේ attendance mark කරන සිස්ටම් එක හදාන විදිහ කියලා දෙන්නේ. ඉතින් මේක මං හිතනවා ටීචර් කෙනෙක්ට එහෙම නැත්නම් පොඩි ක්ලාස් එකක් තියෙන කෙනෙක්ට ඉස්කෝලේ කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් එහෙනම් අපි යන් කොහොමද මේක හරියට කරන්න කියලා. ඉතින් මම මුලින්ම Google Sheet එකක් මේ විදිහට ඕපන් කරගෙන තියෙනවා. Google Sheet එක ඕපන් කරලා පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මම මේක රීනේම් කරගන්නවා මගේ මම දැන් attendance mark කරන සිස්ටම් එකක් හදන්න යන්නේ. එතකොට මම attendance කියලා මේක රීනේම් කරගන්නවා. හරි රීනේම් කරගත්තට පස්සේ මට තියෙන්නේ මේකේ ස්ට්‍රක්චර් එක ඩිසයින් කරගන්න එක තමයි දැන් තියෙන්නේ මට. මම මේකෙදී ඕගලන්ට පොඩි දාලා ස්ට්‍රක්චර් එකක් ඩිසයින් කරලා විතර ඕගලන්ට පුළුවන් ඒ කස්ටමයිස් කරලා ඕගලලා කැමති විදිහට ඩිසයින් කරගන්න. ඉතින් මුලින්ම මම කරන්න හදන්නේ මේකේ දැන් අපි දාන ස්ටුඩන්ට් ගේ නම ඊට පස්සේ ඒක ටයිම් ස්ටැප් එකකින් ට්‍රැක් කරගන්න එක තමයි මම ඊළඟට ඩිසයින් කරගන්න යන්නේ. ඉතින් මම ඒ කොලම් එකේ දෙනවා නම A1 කියන සෙල් එකට attendance කියලා. sorry attendance නෙමේ student name කියලා. හරි ඊට පස්සේ මට තියෙන්නේ B කොලම් එකට අනිත් නම දෙන්න. ඒ තමයි time stamp. time stamp. හරි ඕකේ. දැන් මම මේක පොඩ්ඩක් බෝල්ඩ් කරගන්නවා. හරි. දැන් මට තියෙන්නේ මේකේ app script වලින් මේකට අදාළව මේ අපි කෝඩ් එකක් දීලා තමයි මේක ජෙනරේට් කරගන්නේ. ඉතින් ඔයාලට කෝඩ් එක ගැන කිසි නොලෙජ් එකක් නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපි මෙන්න මේ PDF එක ගන්න පුළුවන් අපේ WhatsApp channel එකට join වෙලා. ඉතින් WhatsApp channel එකේ මේ මම දැන්ට කරලා තියෙන හැම project දැන්ට මම කරලා තියෙන project 6ක විතර මම detail දීලා තියෙනවා මේක හරියටම කරන්න කොහොමද කියන පිළිබඳව සම්පූර්ණ සිංහලෙන් තමයි මම මේක පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මේක technical word විතරක් මම english වලින් තියලා තියෙනවා. මොකද නැත්තම් ඒක ඔයාලට හොයාගන්න අමාරු වෙන හින්දා නැත්තම් පියවරෙන් පියවර මේක කොහොමද කරන්නේ සරල කෙනෙක්ට උනත් ඕනම කෙනෙක්ට උනත් සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේක දැන්ට තියෙනම ප්‍රොජෙක්ට් මම පෙන්නන්නම්. කරන්සි කන්වර්ට් එකක් නිර්මාණය කරලා තියෙන ඉතින් තියෙනවා. ඒ වගේම තමයි ඉන්වොයිස් ජෙනරේට් එකක්. ඒ වගේම තමයි දැන් අපි කතා කරපු ඒක වගේම තමයි Google Calendar event එකක් හදන විදිය දාලා තියෙනවා. ඒ වගේම to-do list එකක් හදන විදිය තියෙනවා. ඒ වගේ ඔයාලා ප්‍රොජෙක්ට් ගානක් තියෙනවා. ඒ වගේම තමයි මේක අන්තිමටම වගේ ඇති මේ දැන් මම කරන ප්‍රොජෙක්ට් එක සහ ඊමේල් රිමයින්ඩර් කියන ඊමේල් බර්ත්ඩේ ඊමේල් එකක් මගෙන් බර්ත්ඩේ එක රිමයින්ඩ් කරන සිස්ටම් එකක් කොහොමද හදන්න කියන එක පිළිබඳව. ඉතින් ඊට පස්සේ මම කරන්න තියෙන්නේ දැන් මම පියා වීඩියෝ එකට. හරි. දැන් මම මේකට අපේ app script එක දෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක කරන්න තියෙන්නේ මුලින්ම extension වලට යන්න. extension වලට ගියාට පස්සේ ඔයාලා මෙතන app script කියලා තියෙනවා option එකක් දීලා ඒක click කරන්න. ඉතින් අපි මේකට ඔයාලට JavaScript වලින් ලියපු කෝඩ් එක දෙන්න පුළුවන් නැත්නම් Python වලින් දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන JavaScript කෝඩ් එක දිහා තමයි මේක ජෙනරේට් කරගන්නේ. ඉතින් මේකෙදි මම කෝඩ් එක සම්පූර්ණ ලියන විදිහ කියලා දෙන්නේ නැහැ. ඉතින් ඒකට ගොඩක් වෙලාවක් යනවා.
උගලන්ටත් බෝරිගෙන හින්දම දැන්ටමං කෝඩ් එක තියාගත්ත කෝඩ් එක මේකට කොපි පේස්ට් කරගන්නවා. හරි ඒවගේම තම බවත් මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා කෝඩ් එක මේකට ලියලා හරි මාක් හරි දැන් මා බුක්ලට් එකේ තියෙන කෝඩ් එක හරි මේකට පේස්ට් කරාට පස්සේ ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේක සේව් කරගන්න එක. හරි දැන් අපේ කෝඩ් එක සේව් වෙලා තියෙන්නේ. දැන් අපිට තියන්නේ මේක රන් කරන්න. ඒවගේ තමයි වා මේක පර්මිෂන් දෙන්න ඕනේ වාට. නැත්තම් වාට මේක කරගන්න වෙන්නේ නැහැ. අපි පර්මිෂන් දුන්නා. අපි ඒක සක්සස්ෆුල් වුණා. කෝඩ්ඩක් කරනවා බලමු මොකක්ද ඒක කියලා. ඊට කලින් පොඩ්ඩක් ඒක රන් කරලා බලමු. මෙතන මම දීලා තියෙනවා A කියලා කැරක්ටර් එකක්. ඒක තමයි මෙතන ඉෂුව වෙලා තියෙන්නේ. ඒක අයින් කරලා මම ආයෙත් සේව් කරනවා. සේව් කරලා ආයෙත් මම රන් කරනවා. හරි අපි එක කම්ප්ලීට් වුණා. ඉතින් අපි යන් ෂීට් එකට. ෂීට් එකට ගියට පස්සේ වාට මෙතන ටැබ්ස් වල වාට පොඩි වෙනසක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතන attendance tracker කියලා අලුත් ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක අපි ක්ලික් කරමු. log attendance. හරි අපි ප්‍රොජෙක්ට් එක හරි. දැන් අපිට තියෙන්නේ ස්ටුඩන්ට් නේම් එකක් දෙන්න. ඉතින් මම යශ්මික කියලා ස්ටුඩන්ට් නේම් එක දීලා මෙතන ඕකේ බටන් එක ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ වාට බලා ගන්න පුළුවන් හරි මෙතන දැන් එරර් වෙලා තියෙන්නේ. අපි මේකේ ෂීට් එකේ ඔයාලට පේනවා ඇති මෙතන ෂීට් 1 කියලා තියෙනවා. මේක ෂීට් 1 නෙමෙයි එන්න ඕනේ. මේක ඇටෙන්ඩන්ස් කියලා තමයි එන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම් ඒක. මෙන්න මෙතන මම දීලා තිනවා ෂීට් නේම් එක ඇටෙන්ඩන්ස් කියලා. හරි දැන් අපි රන් කරලා බලමු ආයෙත්. හරි ඔක්කොම කම්ප්ලීට් වුණා. dismiss කරා attendance log attendance. හරි දැන් අපි යමු යශ්මික කියලා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් attendance mark වුණා කියලා මේක වීඩියෝ අපිට attendance mark වුණා කියලා අපිට message එකක් කියලා තියෙනවා. යාගෙම තමයි යාගේ time එකත් එක්කම මෙතන track කරලා sheet එකේ දාලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක හැමෝටම ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. මම හැදුවේ සරල attendance tracker එකක්. ඉතින් ඒක මේක මම ඩෙවලොප් කරලා ඔයාලට පෙන්නන්නම්. මේකේ ඇඩ්වාන්ස් විදියට කොහොමද අපි report එකක් ගන්න පුළුවන් විදියට barcode එක ස්කෑන් කරලා මේක process එක පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙන විදියට අපි කරන්නේ කොහොමද කියන පිළිබඳව. ඉතින් ඊළඟ වීඩියෝදී අපි අරන් ගියමු මේ වගේ ඇඩ්වාන්ස් ප්‍රොජෙක්ට් එකක්. ඒකම තමයි අපි මේ වගේ පොඩි පොඩි සිස්ටම් ජෙනරේට් කරනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් අපි දැන් නිර්මාණය කරලා තියෙනවා inventory management system, ඒ වගේ තමයි e-commerce management system, ඒ වගේ සිස්ටම් ගණනාවක් අපි ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒක මම ඉස්සරහට වීඩියෝ වලින් අරන් එන්නම් අපි ඒක කරේ කොහොමද කියන පිළිබඳව. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට අපිට කියන මේ වගේ සිස්ටම් එකක් ජෙනරේට් කරගන්න ඕන නම් අපිව contact කරගන්න. අපේ WhatsApp channel එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ WhatsApp channel වලින් අපිට සම්බන්ධ වෙලා මේ වගේ පොඩි ආගේ ඕනර්ෂිප් එකකට තියෙන මොකක් හරි බිස්නස් එකක් වගේ නම් අපිට මේ වගේ සිස්ටම් එකක් හදලා දෙන්න පුළුවන්. දවසක ප්‍රාර්ථනා කරනවා අපි නම් ඊළඟ වීඩියෝ හම්බෙමු. Thank you.